ඔන්න අද මං ඔයාලව එක්කන් යනවා විශේෂ ගමනක්. ඉතින් මගේ හිතවත්ම මිතුරියකින් මට ලැබුණු ආරාධනාවකට ඔන්න මම සහභාගී වුණා කේක් නිර්මාණ ප්‍රදර්ශනයක් සඳහා සහ එහි අධීක්ෂණ කටයුතු සඳහා. ඉතින් මම ගිය කේක් නිර්මාණ ප්‍රදර්ශනය පිළිබඳ තමයි අද මං ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ. මේ කේක් නිර්මාණ ප්‍රදර්ශනය සූදානම් කරලා තිබේ චතු කේක් ඇකඩමිය විසින්. ඉතින් ඉතාම ආදරයෙන් මේ සඳහා අපි සියලු දෙනාව පිළිගත්තා. ඒ වගේම මේ කේක් නිර්මාණ ප්‍රදර්ශනයේ ඉතාම අලංකාර කේක් නිර්මාණ රාශියක් තිබ්බා. ඉතින් ඉතාම අපහසුවෙන් හොඳම කේක් නිර්මාණ කිහිපයක් තෝරලා දෙන්නත් සිද්ධ වුණා. අපි හැමෝටම තියෙනවා හීන බලාපොරොත්තු. ඉතින් අපිට ඒ හීන බලාපොරොත්තු ඉටු කරගන්න නම් අපිට ටිකක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අපිට අපේ අරමුණට යන්න ටිකක් අපහසුයි. ඉතින් ඒ විදිහට කේක් නිර්මාණය පිළිබඳ උනන්දුවක් තියෙන කෙනෙක්ට නම් ඔයාගේ අනාගත හීන ඉලක්කවලට යන්න ඔයාලටත් පුළුවන් කේක් නිර්මාණ පාඨමාලාවකට සහභාගී වෙලා කේක් නිර්මාණය පිළිබඳ හොඳ දැනුමක් ලබාගෙන ඔයාලගේ කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඉතින් ඒ ලබා ගන්නා දැනුම ප්‍රායෝගිකව නිර්මාණය කරනකොට අපිට පුළුවන් වෙනවා අපේ නිර්මාණ තව තවත් ලස්සන කරගන්න. ඉතින් ඔයාලා මේ දකින්නේ මේ කේක් නිර්මාණ පාඨමාලාවේ තිබ්බ අලංකාර කේක් නිර්මාණ කිහිපයක්. හරිම ලස්සන කේක් නිර්මාණ කිහිපයක් තිබ්බා. ඉතින් ඒ වගේම තමයි අපි හරිම අපහසුතාවයකට පත් වුණා මේ කේක් නිර්මාණ වලින් මොන කේක් නිර්මාණයටද අපි ත්‍යාග ලබා දෙන්නේ කියලා. ඉතින් ඊටාම අපහසුවෙන් තෝරාගත්ත කේක් නිර්මාණ කිහිපයක් සඳහා ත්‍යාග සහතිකපත් ලබා දුන්නා. ඒ වගේම තමයි අපි කේක් නිර්මාණය කරනකොට අපි නිතර ඒ කේක් නිර්මාණ සමග ඉන්නකොට අපිට අපේ අත් දෙකට හුරු බවක් දැනෙනවා. ඉතින් ඒ හුරු බවත් එක්ක තමයි මේ කේක් කලාව රැඳිලා තියෙන්නේ. ඉතින් අපි නිරන්තරයෙන් කේක් නිර්මාණය කරනකොට කේක් නිර්මාණ ටොපර්ස් වුණත් විවිධ නිර්මාණ පුංචි සත්තු වුණත් අපි නිර්මාණය කරන්න තමයි අපිට ඒ හැකියාව වැඩි දියුණු වෙන්නේ. ඒ වගේම තමයි අපි කේක් නිර්මාණය කරනකොට අපිට තියෙන්න ඕනේ තව දෙයක් තමයි ඉවසීම. ඉතින් ඉවසීමෙන් තමයි අපි කේක් නිර්මාණ කාර්යය සිදු කරන්න ඕනේ. ඉතින් ටොපර් එකක් වුණොත් හරියම ඉවසීමෙන් අපි ඒක නිර්මාණය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට අවශ්‍ය ආකෘතිය හැඩය අපිට ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි මේ අපි නිර්මාණය කරන කේක් එකේ පිරිසිදු බවත් හරිම වැදගත්. අපි කොයිතරම් මේ කේක් නිර්මාණය අලංකාරව නිර්මාණය කරත් මේ කේක් නිර්මාණයේ පිරිසිදු බව නැත්තම් අපිට මේ කේක් නිර්මාණයේ අවසාන නිමාව ලස්සනට දැක ගන්න බැරි වෙනවා. ඒකින්ද කේක් නිර්මාණය කරනකොට ඊටාම පිරිසිදු බවට මූලිකත්වයක් දීලා මේක නිර්මාණය කරන්න ඕනේ. ඉතින් මේ ඔයාලා දකින්නේ කේක් නිර්මාණ ප්‍රදර්ශනයේ ත්‍යාග සම්මාන ලබාගත් සිසුවියන් ඒ ත්‍යාග ලබා ගන්න අවස්ථාව. ඉතින් මේ සිසුවියන්ට හරිම සතුටුයි මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම අපටත් හරිම සතුටුයි මේ වගේ නිර්මාණ ශිල්පිනියන් සමාජයට දායාද වෙනකොට මේ චතු කේක් ඇකඩමිය මගින් සිදු කරපු කාර්යභාරය ඉතාම ඉහළ බව. ඉතින් මං හැමදාමත් හිතන දේ තමයි අපි කාටවත් බැහැ කියලා දෙයක් නැහැ. ඉතින් අපිට උත්සාහය තියෙනවා නම් උනන්දුව කැපවීම තියෙනවා නම් අපේ ඉලක්කවලට යන්න අපිට ඒ තරම් අපහසු වෙන්නේ නැහැ. නමුත් අපිට ඒ දේ කරන්න බැරි නම් අපිට බෑ කියලා හිතෙනවා නම් නෑ මට ඒක බෑම කියලා හිතෙනවා නම් අපිට කවදාවත් පුළුවන් දේ වුණත් කරගන්න බැරි වෙනවා.
ඉතින් එහෙම කියන්නේ නැතුව ඔයාලට පුළුවන් ඔයාලගේ කියලා අරමුණක් ඉලක්කයක් තියලා ඔයාලගේ බලාපොරොත්තු හීනවලට යන්න. ඉතින් ඒ අපහසුයෙන් යන මාර්ගය කවදා හරි සතුට පිරුණු මල් මාවතක් බවට පත් වෙනවා.